ඔයාට ඔයාගේ ඔෆිස් එකේ ඉන්න ගැම්මට මෙන්න කොල්ලා වෙන්න උදව් වෙන දේවල්ට ගැන තමයි අද වීඩියෝ මාගල් එක කතා කරන්න යන්නේ. මේවා ඔයාට උදව් වෙයි ඔයාගේ අපියරන්ස් එක පැත්තෙන් ගොඩක් කැපිලා පේන්න අනිත් කටියට වඩා. පළවෙනි එක this is very obvious a well fitted shirt. ඔයා අඳින්න ඕනේ හොඳට ෆිට වෙන shirt විතරයි. ඔයා skinny එකෙන් නම් ඔයා slim fit shirts ගන්න. එහෙම නැත්නම් ඔයා පොඩ්ඩක් buff නම් normal size shirts ගන්න. ස්ටෝර් එකෙන් ගන්න ඒවා කෙලින්ම ඔයාට ෆිට වෙන්නේ නැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට පුළුවන් ටේලර් කෙනෙක් ගාවින් කස්ටම් අහගන්න ෂර්ට් ඔයාටම කියලා. එහෙම නැත්නම් හොඳම ලේසිම දේ ෂර්ට්ස් කඩෙන් අරගෙන ඒවා ටේලර් කෙනෙක් ගාවට ගිහලා ඔයාගේ සයිස් එකට ෆිට කරගන්න. මොකද ෆෝමල් ගොඩක්ම ලස්සනට තියෙන්නේ ඇඟට ෆිට වෙලා තියදී තමයි. එහෙම නැත්නම් ෆෝමල් ඕවර් සයිස් අඳින්නේ නැහැ. ඒක එච්චර හරියන්නේ නැහැ. මම හිතන්නේ 2000 වල එහෙම ට්‍රෙන්ඩ් එකක් තිබ්බේ දැන් ගොඩක්ම ලස්සනට තියෙන්නේ ෆිට් එකට ඇඳපුවම ෆෝමල් ෂර්ට්ස්. ඒත් එකම pants. Number 2 shirt stay and collar stays. මේවාට උදව් වෙයි වගේ දැන්ටමත් well fitted shirt එක පිළිවෙලට තියාගන්න. මොකද අපි ෆෝමල් අඳිද්දී අපිට තියෙන ලොකුම annoying problem එකක් නේ muffin top එක. අපි shirt එක යට කරනවා පොඩ්ඩක් එහා මෙහා වෙච්ච එකම අත් දෙක උස්සපු ගමන් shirt එක උඩ යනවා. ඊට පස්සේ ආයෙ අපි මේක යට කරන්න ඕන. ඉතින් ඔයා shirt stay use කරනවා නම් මේ ගැන ඔයාට ආයෙ වද වෙන දෙයක් නැහැ. මොකද ඔයා මේක use කරපස්සේ ඔයා මොනවා කරත් ආයෙ shirt එක උඩට එන්නේ නැහැ. ඔයාට තියෙන ඔයාගේ tie එක වටේ මේක මෙහෙම wrap කරලා ඊට පස්සේ shirt එකට clip කරන්න. ඔයාගේ shirt එක දවසම ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ කොලර් එකත් ගොඩක් වැදගත් shirt එක. මොකද shirt එකට expensive look එකක් එන්නේ කොලර් එකෙන්. ඉතින් අපේ කොලර් එක පොඩ්ඩක් පොඩි වෙලා රැලි ගහලා තියෙනවා නම් shirt එක well fitted කොච්චර expensive එකක් වුණත් ලොකු look එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක වට අදාගන්න පුළුවන් collar stays use කළා. මේක මෙන්න මෙහෙමයි තියෙන product එක. මෙහෙම sticker එකක් වගේ එන්නේ. මේක ගලවලා වට අලවන්න පුළුවන් ඔය කොලර් එකේ under side එකේ. එතකොට කොලර් එක ලස්සනට මේ විදිහට නීට් එකට තියෙනවා. මේවා තියෙන අපේ වෙබ්සයිට් එකේ mensimprovement.lk. මම description එකේ මේවට links දාලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ගිහිල්ලා check out කරන්න. Number 3 office appropriate fragrance එක. ඒ කියන්නේ office එකට ගැලපෙන fragrance එකක්. මොකද fragrance එක සුවඳ වෙච්ච පළියට ඒක හැමතැනම ගැලපෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මගේ channel එක දිගටම බලපු කෙනෙක් නම් ඔයාලා දැනටම මේක ගැන දන්නවා ඇති. මොකද එක එක જાති fragrance තියෙනවා. එක එක තැන් වලට වෙලා කරන්න. දැන් ඔයා ගොඩක් sweet fragrance එකක් වෙලා කරන් ගියොත් එහෙම office එකට ඒක ගොඩක් සුවඳ වුණත් ඒක දවල් කාලේ heat එකත් එක්ක ඒකම වගේ දාඩියත් එක්ක හරිම headache inducing smell එකක් තමයි project කරන්නේ. එතකොට fragrance එක කොච්චර මේ good smelling වුණත් වටේ ඉන්න කටට එකකින් headache එකක් එන්න පුළුවන්. ඉතින් ඒක එච්චර appropriate වෙන්නේ නැහැ office වගේ තැනකට. ඉතින් office වලට use කරනකොට හරිම clean smell එකක් තියෙන fresh fragrance. fresh ඒත් එක්කම පොඩ්ඩක් විතර sweet ගතිය තිබ්බ ප්‍රශ්නයක් නැහැ. බලන්න වැඩිපුරම fresh smell එකක් දෙන fragrance වෙයා කරන්න. මොකද මේවා වට උදව් වෙනවා දවස පුරාම fresh feeling එකක් තියාගන්න. හරිද? ඒතම තව චුට්ටක් ඉස්සරහට යනවා නම් මේක ඔයා පොඩ්ඩක් authority figure එකක් නම් ඔයාගේ office එකේ එක්ක manager කෙනෙක් එහෙම නැත්නම් team leader පොඩ්ඩක් එහෙම නැත්නම් company එකේ CEO වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා use කරන චුට්ටක් powerful masculine smell එකක් තියෙන fragrance එක. අර fresh ඒකට වඩා. මොකද එතනදී ඔයාට තව චුට්ටක් හොඳ impression එකක් දෙන්න පුළුවන් අනිත් කට්ටියට. බලන්න woody spicy වගේ fragrance එකක් වෙයා කරන්න. මම මේ ගැන කතා කරලා තියෙන ඕන තරම් මගේ fragrance playlist එකක් තියෙනවා. මම ඒක උඩින් දාන්නම්. ඔයා fragrance ගැන දන්නේ නැත්නම් ඒකත් check out කරන්න. ඒකට හොඳ idea එකක් එයි. මම දැන් කීවගේ තේරුම මොකක්ද කියලා. Number 4 clean belt එකක් ඔයාගේ shoe එකේ colour එකට match වෙන. ඔයගොල්ලෝ belt වෙයා කරද්දී බලන්න අර classy belt එකම වෙයා කරන්න. buckle එක තියෙන belt එක වෙයා කරන්න බලන්න අර වැඩි කැලි බැලි තියෙනවා වෙයා කරනවට වඩා. මොකද මේක තමයි හරිම classy-ම belt එක. මේක හරිම timeless. මේක out of style යන්නෙම නැහැ. ඒත් එකම හරිම classy. ඒත් එකම ඔයාගේ shoe එකට match වෙන්න වෙයා කරන්න belt එක වෙයා කරද්දී. Number 5 quality well fitted polo එකක්. මොකද අද කාලේ ගොඩක් office වල casual දවස් තියෙනවානේ. Thursday, Friday, Saturday වගේ සමහර office වල casual වෙයා කරන්න දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ casual වෙයා කරන්න දීලා තියෙනවා කියලා t-shirt එකකුයි denim එකකුයි වෙයා කරන්න එපා. ඒත් එකම formal ඇඳන් යන්නත් එපා. මේ වගේ අවස්ථාවලට වෙයා කරන්න polo එකක්. මේක තමයි හොඳම smart casual option එක. polo එකක් වෙයා කරන්න චීනයක් දාලා ඒත් එක්කම loafers වගේ shoes එකකුත් දාලා. හරිද? හරිම classy look එකක් වඩ හම්බ වෙනවා. එතන වාට boss කෙනෙක් වගේ කැපිලා පේන්න පුළුවන් අනිත් කට්ටිය අතර. casual දවස්වල වුණා. Number 6 තවත් essential item එකක් chinos. මේක වාට casual දවස්වල වෙයා කරන්නත් පුළුවන්. formal දවස්වල shirt එක යට කරලා වෙයා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාට normal casually outing වලට උනත් වෙයා කරන්න පුළුවන් office එකෙන් එළිය. මොකද chinos කියලා කියන්නේ හරිම versatile pants එකක්. ඉතින් chinos අනිවාර්ය item එකක් හැම කොල්ලෙක් ගාම තියෙන්න ඕනේ office ගියත් නැතත්. ඉතින් ඔයා මේක ගන්නවා කියලා කියන්නේ ඔයාට ගොඩක් styling options එනවා ඔයාගේ wardrobe එකේ. එතකොම මේවා වෙයා කරන්න හොඳම ලස්සනම loafers උත් එක්ක. ඒක තමයි ඊළඟ item එක. Number 7 pair of loafers.
මේකත් අනිවාර්යයි ඔෆිස් යන කොල්ලොන්ට. normal black dress shoes තමයි ගොඩක් කොල්ලෝ වෙයා කරන්නේ. ඉතින් ඔයා loafers වෙයා කරන ඔෆිස් එකට ඔයාට එතනත් ගොඩක් කැපිලා පේන්න පුළුවන්. ඔයාට මේක use කරන්න පුළුවන් smart casual දවසට එහෙම නැත්නම් formal දවසට උනත් normal එකේ වෙයා කරන්න පුළුවන්. බලන්න ඔයාගේ belt එකේ color එකට මේක match කරන්න. මම නම් ගොඩක්ම recommend කරන්නේ brown leather loafers එකක් ගන්න කියලා. මොකද ඒතර ඔයාට ගොඩක් lazy මේවා වෙයා කරන්න ඔයාට casual උනත් මේක වෙයා කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් හොඳ loafers pair දෙකකට invest කරන්න. Next one number 8 leather strap watch එකක්. leather strap watch තමයි ගොඩක්ම ගැලපෙන්නේ ඔෆිස් වගේ අවස්ථාවලට. මොකද ඔයාට මේක pair කරන්න පුළුවන් එතකොට ඔයාගේ belt එකත් එක්ක. දැන් ඔයා brown belt එකක් වෙයා කරන් ඉන්නවනේ මම වෙයා කරන් ඉන්නවා වගේ ඔයාට පුළුවන් brown leather strap watch එකක් වෙයා කරන්න. ඔයාගේ outfit එකට තව චුට්ටක් අර stylish element එකක් එනවා. මේවා ඔක්කොම ටික pair කරාම ඔයා shoes උයි belt එකයි watch එකයි ඔක්කොම එකම colour එකෙන් වෙයා කරාම එතන තවත් කැපිලා පේනවා ඔයාගේ outfit එක අනිත් කට්ටිය අතර. silver bracelet watch ප්‍රශ්නයක් නෑ. ඒත් ගොඩක්ම ලස්සන neat look එකක් එන්නේ leather strap watch වෙයා කරාම. ඉතින් ඔයාගේ belt එකේ පාට ඔයා shoe එකේ පාටට watch එකක් ගන්න. number 9 classy wallet එකක්. මේකත් ගොඩක් වැදගත් වෙනවා අපේ overall persona එකට. wear out වෙච්ච ඉරිච්ච හැම purse එකක් නම් ඒකිනුත් අපිට කිසි මේකක් එන්නේ අපේ overall aura එකට. හරිද? ඉතින් පොඩ්ඩක් classy look එකක් තියෙන wallet එකක් තියාගන්න. ඕනම අවස්ථාවක අපි pay කරන්නේ නැද්දි ඒකනේ අපි එළියට ඇදලා ගන්නෙ. ඉතින් ඒකත් පොඩ්ඩක් පිළිවෙලට තියාගන්න. ඔහේ අර ඉරිච්ච purse එකක් use කරනවට වඩා ඒකට චුටි අවධානයක් දෙන්න. ඒවත් ඕන අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. මම ඒකටත් links පල්ලෙහා දාලා තියෙනවා. number 10 underarm sweat pads. මේකත් ගොඩක් වැදගත් වෙනවා අපිට තියෙන ලොකුම problem එකක් solve කරගන්න office wear හැම අඳිද්දි. මොකද මම දන්නවා ගොඩක් කොරන තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ underarm sweat එක. ඒගොල්ලන්ට තද පාට කලර්ස් වෙයා කරන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ underarm sweat එක ගොඩක් කැපිලා පේනවා. ස්පෙෂලි ග්‍රේ වගේ ෂර්ට් අඳින්න බෑ ලොකුවට underarm sweat එක පේන හින්දා. ඉතින් මේක ඔයාට පේන එක නවත්ත ගන්න පුළුවන් underarm sweat pad use කරලා. මේක ඔයා කරන්න ඕනේ ඔයාගේ ෂර්ට් එක ඇතුල් පැත්තේ අත යටින් අලවන එක. එතකොට ඔයා දවස පුරා ස්වෙට් කරද්දි මේ pad එක තමයි ඔක්කොම ස්වෙට් ටික උරාගන්නේ. එතකොට ෂර්ට් එකෙන් එළියට මේක එන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් කට්ටියට ලයිව් සේව් එකක් මේ underarm sweat එක ඩීල් කරන්න. ඉතින් මේවත් අපි වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඒකත් මම link පල්ලෙහා දාලා තියෙනවා. මේවට ගොඩක් වැදගත් වෙයි. ඔයා underarm sweat එක struggle කරන කෙනෙක් නම්. number 11 grooming tool. මේකත් ගොඩක් වැදගත්. අපේ self එක පොඩ්ඩක් පිළිවෙලට groom කරලා තියාගන්න. ඉතින් ඔයාලට beard එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම trimmer එකක් ගන්න. මේක ඔයාලට උදව් වෙයි ඔයාගේ beard එක well kept තියාගන්න. ඔයා clean shaven නම් ඉන්නේ හොඳ razor එකකට invest කරන්න. ඊට පස්සේ nail clippers වගේ tool kit එකක් ගන්න. නියපොතු හැම කපලා පොඩ්ඩක් පිළිවෙලට ඉන්න. ඊට පස්සේ සද්ද දෙක සැරයක්වත් ගිහිල්ලා hair cut එකක් ගන්න. මොකද මේ ඔක්කොම වැදගත් වෙනවා ඔයාගේ self එක පිළිවෙලට තියාගන්න. මිනිස්සු වාට හොඳට සලකනවා. වාට ප්‍රොමෝෂන් එකක් වුණත් හම්බෙන්න තියෙන chance එක වැඩි. වා පොඩ්ඩක් පිළිවෙලට attractive ඉන්නවනම් ඉතින් මේවා ගොඩක් වැදගත්. හරිද? ඉතින් මම හිතනවා හොඳට පිළිවෙලට ඉන්න මේ දේවල් ටික වාට උදව් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක උදව් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක මේ කතා කරපු items ගොඩක් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. මම ඒවට link ඔක්කොම description එකේ දාලා තියෙනවා. ගිහිල්ලා check out කරන්න. අපි යන ඊළඟ වීඩියෝ සෙට් එමු. peace.